Dreaming with Colors YouTube channel එකට අදත් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අපිට මේ ලෝකේ කිසිම දෙයක් කිසිම කෙනෙක් නිකන් දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි මහන්සි වෙන්න ඕනේ, උනන්දු වෙන්න ඕනේ. අන්න ඒ ඔයගේ උනන්දුව, මහන්සිය කැපවීම එක ඔයාගේ ජීවිතේ සතුට සැනසීම ඔයා ළඟට ඉක්මනින්ම ආකර්ෂණය වෙන්න. ආරම්භයේදී මෙහෙම කියන්නම්. මේ වීඩියෝ එක බලන්න හිතුන එකට මම එක්ක ඔයාලා එකතු වෙන එකට වගේම ඔයාගේ මගේ හීන ආකර්ෂණය කරලා දීම ගැන විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම ඔයාලත් එක්ක කලින් වීඩියෝ එකකින් කතා කළා ඒන්ජල් නම්බර්ස්. එහෙම නැත්නම් දේව දූත අංක හරහා ඔයාට ලැබෙන පණිවිඩය මොකක්ද කියලා. අද මම කතා කරන්න යන්නේ ආකර්ෂණ නීතියේ වැදගත් බලවත් ක්‍රමවේදයක් ගැන. ලෝකයේ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් එයාලගේ හීන ළඟා කරගන්න, අරමුණු වලට යන, ජීවිතේ ලස්සන කරගන්න වගේම එයාලට අවශ්‍ය දේ ආකර්ෂණය කරගන්නත් යූස් කරන මෙතඩ් එකක් ගැන. 3, 6, 9 යන අංකවල පුදුම සහගත බව ඔයා දන්නවනම් ඔයාට විශ්වයට යතුරක් තියෙනවා වගේ. මෙහෙම කියන්නේ ලෝකයේ බිහි වුණු අද්විතීය විද්‍යාඥයෙකුණ විදුලියෙන් උපන් දරුවා ලෙස හඳුන්වන නිකොලා ටෙස්ලා මහත්මයා. අපි මේ කතා කරන යන 3, 6, 9 මෙතඩ් එකත් අපිට මේ ලෝකෙට හඳුන්වලා දුන්නේ ඔහු. ඔහු ගැන කතා කරනවා නම් වෙනම මාතෘකාවක් යටතේ කතා කරන්න තරම් විස්තර තියෙනවා. මේ law of attraction සම්බන්ධයෙන් ඔහුගේ ඉගැන්වීම අනුව ගත්තම ඔහු කියන විදිහට මේ අංක 3ට විශේෂ ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. අංක 3 විශ්වයට ඍජුවම සම්බන්ධයි. අංක 6 ඔයා ළඟ තියෙන ශක්තිය. අංක 9 ඍණාත්මක හැඟීම් නැති කරනවා. සහ අනිකුත් අංක පාලනය කරන්නේ මෙන්න මේ අංක කියලා ඔහු පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔයා දන්නවා යුනිවර්සල් ලැන්ග්වේජ් එක අංක ගණිතය තුලින් සිද්ධ වෙන බව. ඉතින් ඒන්ජල් නම්බර්ස් වගේම මේ මෙතඩ් එකත් අංක ගණිතමය දෙයක්. මේ අංක සතු ඇති ভাইබ්‍රේෂන් ශක්තියින් තුලින් අපේ වැඩ කරගන්න විශ්වයේ උදව් ගන්න එක තමයි මෙන්න මේ මෙතඩ් එක තුලින් වෙන්නේ. ඔයාට රැකියාවක් ලබා ගන්න, විභාගයේ සමත් වෙන්න, විදේශගත වෙන්න, රැකියාවෙන් උසස් වීම ගන්න, උසස් අධ්‍යාපනය ලබා ගන්න, ආදරය ලං කරගන්න, මුදල් ආකර්ෂණය කරගන්න, රූපය ලස්සන කරගන්න. මේ වගේ ඔයා කැමති ඕනම අරමුණකට මේ මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. හැබැයි මේ ඕනම දෙයක් ප්‍රැක්ටිකලි වෙන්න පුළුවන් දේවල් වෙන්නත් ඕනේ. ඔයාගේ අතේ රුපියලක්වත් නැතුව, ඔයා කිසිම දෙයක් කරන්නෙත් නැතුව ඔයාගේ අතට රුපියල් කෝටියක් ලබා දෙන්න කිව්වට ලැබෙන්නේ නැහැ. මොකද මේක මැජික් එකක් නෙමෙයිනේ. අපි බලමු මේ මෙතඩ් එක කරන්නේ කොහොමද කියලා. ඔයාට පොඩි පොතක්, පෑනක් විතරමයි මේකට ඕන වෙන්නේ. ඔයා පොතේ මුලින්ම ලියන්න thank you universe කියලා. හැබැයි ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන ඔයා මේ දේවල් කරන්න ඕන ඔයාට විශ්වාසයි නම් විතරයි. මොකද මෙතන වටිනම වැදගත්ම දේ ඔයාගේ විශ්වාසය විතරමයි. ඔයාට ඕන දේ තෝරගන්න. ඒක පැහැදිලි ඉලක්කයක් වෙන්නයි ඕන. ඉන්පස්සේ දැනටමත් ඒ ඉලක්කය ඔයාට සිද්ධ වුණ වර්තමාන සිද්ධියක් විදියට සකසා ගන්න. හැබැයි ඒක හරිම පැහැදිලි නිශ්චිත වාක්‍යයක් වෙන්න ඕන. උදාහරණයක් විදියට මම කියන්නම් ඔයා බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න මුදලක් ගැන. රුපියල් 50,000ක් මුදලක් මට ලැබීම ගැන විශ්වයට ස්තුතියි. විභාගයක් ගැන නම් මම විභාගයෙන් ඒ සාමර්ථ්‍යය ගැන සමත් වීම ගැන විශ්වයට ස්තුතියි. ආදරයක් ගැන නම් මට අවංක ආදරණීය සහකරුවෙකු මුණ ගැසීම ගැන විශ්වයට ස්තුතියි. වගේ ඔයාගේ අරමුණට අදාළව ඔයාට පුළුවන් මේ විදිහට වාක්‍යයක් සරලව හදාගන්න. ඉන්පස්සේ ඔයා උදේම නැගිට්ටම උදේට 3 වතාවක්, දවල්ට 6 වතාවක් සහ රාත්‍රීට 9 වතාවක් ඔයා හදාගත්ත වාක්‍ය ලියන්න. ඔයා මේක ලියද්දී ඔයා මේක ෆීල් කරන්න. ඔයාට ඔයාගේ ඉලක්කය ලැබුණා වගේ සතුටු වෙන්න. අපි බලමු මේ ක්‍රමය ලියන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා තෝරගත්ත පොත අරගෙන ඒකේ මුල් පිටුවේ උඩින්ම thank you universe නැත්නම් විශ්වයට ස්තුතිවන්ත වේවා කියලා ලියන්න. ඊට පස්සේ 1 2 3 1 2 3 4 5 6 1 2 3 4 5 6 7 8 9 විදිහට ඔයාගේ කොලේ කොටස් 3කට වින් කරගන්න.
ඊට පස්සේ ඔයා ඔයාට තෝරගත්තු අරමුණ උදේට 3 පාරක්, හවසට 6 පාරක්, රැට 9 පාරක් විදිහට ලියන්න ගන්න. මම ඔයාට ගත්ත උදාහරණයේ විදිහට මට රැකියාවෙන් උසස් වීමක් ලැබුණට ස්තුතියි කියලා ලියලා පෙන්නන්නම්. එතකොට ඒක ලියන්නේ මෙහෙමයි. මගේ රැකියාවෙන් උසස් වීමක් ලැබීම පිළිබඳව විශ්වයට ස්තුතියි. මෙන්න මේ විදිහට උදේට 3 වතාවක්, හවසට 6 වතාවක්, රැට 9 වතාවක් ඔයාට ඕන ඔයාගේ අරමුණ වෙනුවෙන් ඒක ලියන්න පුළුවන්. අවම වශයෙන් තප්පර 17ක්වත් එක වතාවකට එහෙම හිතන්න වෙලාව ගන්න. ඔයා මේක නොකඩවා දවස් 21ක් කරන්න. මේක ලියන මොහොතේදී විතරක් ඒක ගැන මැනිෆෙස්ට් කරලා ඔයා ඒක අමතක කරලා ඔයාගේ සාමාන්‍ය ජීවිතයේ දේවල් කරලා ඉන්න. ඔයා මේක ලියද්දි ඔයාගේ හිත ඇතුළෙන්ම සතුටු වෙලා විශ්වාසයෙන් හරි විදිහට කරනවා නම් ඔයාගේ හීන ඔයාට ලේසියෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඔයා උනන්දු වෙලා වැඩ කරන්න. විශ්ව ශක්තිය ඒ වගේම ඔයාවත් ඔයා විශ්වාස කරන්න. මේ දේ ඔයාට ලැබෙන්න ඔයා ලෑස්ති සුදුසුයි කියලා විශ්වාස කරන්න. good vibration එකකින් ස්තුතිවන්ත වෙන්න. ඔයා ඔයාටම ආදරේ කරන්න. ඉතින් ඔයාගේ හීන ආකර්ෂණය කරගන්න ඔයාලට පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. ඒ වගේම ඔයාලට ස්තුතිවන්ත වෙනවා මම එක්ක එකතු වෙලා ඉන්නවට. ඉතින් ගිහින් එන්න. සුබ දවසක්.